ක්ලීන් ශ්‍රී ලංකා කියලා ඒගොල්ලෝ හදන්නේ තමන්ගේ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය ක්ලීන් කරන්නට අවස්ථාව ලබා දෙනවා. ඒගොල්ලන්ට තියෙන එකම විසඳුම තමයි ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කිරීම. ඒකනේ ලැජ්ජ නැතුව සිවිල් ආරක්ෂක කමිටුවට පක්ෂ මූලස්ථානයෙන් ලයිස්තු වෙවන්නේ. Stop adding. Let's start multiplying. LOLC Super Savings Account. නිලධාරි මණ්ඩලය පුරවන්නේ. අවසානයේ දායක සභාවට පත්විය යුත්තේ කවුද කියන එක පැලවත්තෙන් මේවයි ලයිස්තු. IMF එක දීලා තියෙනවා රාජ්‍ය ආදායම 15% දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට පවත්වාගෙන යනවා. මේගොල්ලෝ 15.9. වැඩිපුර රුපියල් බිලියන 287ක් තියෙනවා. ඉතින් ඇත්තටම ඍජු සහ වක්‍රපොත් වැඩි කරන්නේ. ඇත්තටම වියදම් අඩු කරන්නේ. එහෙම කරලා කියනවා මහා භාණ්ඩාගාරයේ පිරී ඉතිරි යනවලු සල්ලි. ඒ කියන්නේ IMF එක කිව්ව ඉලක්කයට වැඩිය ඉහළට ගිහිල්ලා. සාර්ව ආර්ථික ඉලක්කයන් හරහා එහි වාසිය ශුද්‍ර ආර්ථිකයේ නිවසට නොලැබෙන්නේ නම්, පුද්ගලයාට නොලැබෙන්නේ නම්, ගෘහ ඒකකයට නොලැබෙන්නේ නම්, ව්‍යාපාර ව්‍යවසායකින්ට නොලැබෙන්නේ නම් ඒ ආර්ථික වර්ධන වේගෙන් ඇති ප්‍රතිඵලය මොකක්ද?